සුබ දවසක් යාළුවෝ හැම දිනකටම අද මම මේ වීඩියෝ කරන්න හිතුවේ මේ ඊශ්‍රායල් සීනේ දකින හැම දිනකටම දෙවෙනි ඉන්ටර්විව් එක කොට දාන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ගන්න ඕන හන්දා පළවෙනි ඉන්ටර්විව් එක පාස් ආයට දෙවෙනි ඉන්ටර්විව් එක තියෙන්නේ කිලෝමීටර් 2ක් දුවන්න තියෙනවා විනාඩි 11ක් ඇතුළත. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා අයිඩියා එකක් ගන්න ගැන මේක ඇත්තටම ලේසිත් නෑ අමාරුත් නෑ ප්‍රැක්ටිස් කරලා කරන්න පුළුවන් දෙයක් තියෙන්නේ. මේ ග්‍රවුන්ඩ් එකේ තමයි අපිට වැඩේ කරන්න තියෙන්නේ. අද තමයි මට තියෙන්නේ දෙවෙනි ඉන්ටර්විව් එක. මෙතන ඉතින් මුලින්ම ග්‍රවුන්ඩ් එකට අරගෙන මේ පොලිමේ ට්‍රැක් එකේ 25 දිනක් ගන්නවා වට 5ක් දුවන්න තියෙනවා. මේ වගේ තරඟය ආරම්භ කරාට පස්සේ මේ මීටර 400ක් තියෙනවා මේක වටේක. මේන් වට 5ක් තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. තමන්ගේ ඒ කියන්නේ හැම කෙනාටම එකම සිස්ටම් එක හරියන්නේ නැහැ දුවන්න. ඉතින් ප්‍රැක්ටිස් කරන්න වෙනවා. සමහරුන්ට මුලින් හිමින් දුවලා අවසාන වට දෙක හයියෙන් දුවන්න හිතාගෙන දුවනවා. ඒත් කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා ඇත්තටම. මේ ඒක හන්දා එතෙන්ට ගිහිල්ලා ප්‍රැක්ටිස් බලාගෙන ඉඳලා අයිඩියා ගන්නට වැඩිය හොඳයි යන්න කලින් මේ ග්‍රවුන්ඩ් එකක පොඩ්ඩක් දුවලා බලන එක. තමන්ගේ මට්ටම තමන්ට ගැලපෙන මට්ටම කොහොමද කියලා තේරුම් අරගෙන ඇත්තටම ගියොත් වැඩේ කොට දාන්න පුළුවන්. ගොඩක් දුරට විනාඩි 7න් විනාඩි 7යි තප්පර 30 ගානෙන් මේක සම්පූර්ණ කරන එක්කෙනෙක් වගේ හිටියා. මේක ඇත්තටම විනාඩි 11යි තප්පරයක් බැරි වුණත් තප්පරයක් පැන්නත් ෆේල් කියලා තමයි අපිට කාඩ් එක දෙන්නේ. විනාඩි 10යි තප්පර 59න් හෝ 11 වෙද්දී මේ සම්පූර්ණ කරොත් එයා පාස්. තප්පරයක් දෙකක් තුනක් වෙනස් වුණත් අනිවාර්යෙන් ෆේල් කරනවා. ඒ නිසා ප්‍රැක්ටිස් එක තමයි මෙතන මූලික වෙන්නේ. මේක ලේසියෙන්ම කොට දාන්න ඕන නම් ඇත්තටම සතියක් වගේ ප්‍රැක්ටිස් කරන්න ඕන. තමන්ගේ දුවන මට්ටම තේරුම් ගන්න ඕන. මුලින්ම හෙමින් දුවලා පස්සේ වේගෙන් දුවන්න පුළුවන් තත්ත්වයක් තමන්ට තියෙනවද නැත්නම් මුලින් හයියෙන් දුවලා අවසාන වට දෙක තුන හිමින් දුවලා කොට දාගන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් තමන් ගැන මට්ටම තේරුම් ගන්න ඕන. අද මේ තියෙන්නේ නිකන් වැසිබර කාලුණයක් තියෙන නිසා හොඳයි. නැත්නම් අවුවේ දුවනකොට තව ගොඩක් අමාරු වෙනවා. ඉතින් අපිට 12 මාරෙන් පස්සේ තමයි තියෙන්නේ මේ අපේ ටයිම් එක. ග්‍රවුන්ඩ් එකේ දුවන්න පටන් ගන්න තැනම තියෙනවා මේ පොඩි ඩිස්ප්ලේ එකක්. අපි දුවන වට ගන්න කවුන්ට් එක පෙන්නනවා. ඒ වගේම අපිට ටයිම් එක බලා ගන්නත් පුළුවන් ඩිජිටල් වොච් එකක් තියෙනවා. ටයිම් එක බලා ගන්න පුළුවන්. පුළුවන් තරම් තමන්ට තියෙන ටයිම් එකට කලින් ගිහිල්ලා අනිවාර්යෙන් බලන් ඉන්න ඕන මේක මේ කොහොමද තමන්ට කරගන්න පුළුවන්ද කියලා. කලින් වටවල දුවන අය දිහා බලාගෙන ටයිමින් එක හදාගන්න පුළුවන් තමන්ටම. මේ ඩිස්ප්ලේ එකේ ටයිමින් එක පෙන්වන නිසා මෙතන වොච් එකක් තියෙන මේ වොච් එකෙන් බලා ගන්න පුළුවන් අපිට ටයිම් එක කොහොමද මේ ඉතිරි කරගන්න පුළුවන් කියලා. ඉතින් අද දවසට මේ කණ්ඩායම් 23ක් ඉන්නවා දුවන්න. අපි 18 වෙනි කණ්ඩායම. එතකොට එක කණ්ඩායමකින් 25 දෙනෙක් තමයි ග්‍රවුන්ඩ් එකට ගන්නෙ. කියන්නේ එක කණ්ඩායමකට 25 දෙනා තමයි බෙදලා තියෙන්නේ. මම කණ්ඩායම් දෙකක වීඩියෝ දුවන අවස්ථාව වීඩියෝ කරා. වීඩියෝ දෙකම මේ වීඩියෝ එකට ඇඩ් කරනවා. පොඩ්ඩක් හිතේ බය තියෙන අය, අදහසක් ගන්න අවශ්‍ය අය මේ ඒ වීඩියෝ දෙකම බලලා හිතේ තියෙන බය හරි අඩු කරගෙන මේක කොහොමද කරන්න තියෙන්නේ කියලා ලොකුම අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. වීඩියෝ දෙක සම්පූර්ණයෙන් බලලා අනිවාර්යෙන් හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය සබ්ස්ක්‍රයිබ් කරන channel එක. මෙතන විනාඩි 10 විනාඩි 11 වෙනකම් මෙතන වීඩියෝ එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කී දෙනෙක් පාස් වෙනවද කී දෙනෙක් ෆේල් වෙනවද කියලා.
මේ වීඩියෝ එකෙන් පස්සේ තමයි ඊළඟ වීඩියෝ එක ප්ලේ වෙන්නේ. කැමති අයට ඒකත් බලන්න පුළුවන්. වටපිට සම්පූර්ණ වෙන අය ඉස්සර හට් එකේ ඉන්න සර්ලා ගේ පැත්තට කතා කරලා ඒ කට්ටිය වෙන් කර ගන්නවා. ෆේල් අය රෝඩ් එකෙන් අනිත් පැත්තට ගිහිල්ලා සයිඩ් වෙනවා. ඌටන ගේවන්න. ඇත්තටම කලබල වෙන්න හොඳ නෑ. මේක ගොඩක් අයට බැරි වෙන්නේ කලබල වුණාම. ගොඩක් අය අපිට ඇත්තටම හිතෙනවා අනිත් අය දැන් අපි හිතන්නකෝ අපි 25 දිනේ දුවනකොට මේ දුවන්න පුළුවන් හොඳ ප්‍රැක්ටිස් තියෙන අය ඉක්මනට දුවනකොට අපි එයාලා දිහා බලාගෙන දුවන්න හොඳ නෑ. එයාලගේ මේ ලිමිට් එක අල්ලන්න. එතකොට තමයි අපි හති වැටෙන්නේ. නැත්තම් Taman තේරුම් ගන්න ඕන ඇත්තටම අපි දුවන්න ග්‍රවුන්ඩ් එකට යන්න කලින් වටවල දුවපු අය හිමින්ම දුවලත් ටයිමින් එක හදාගෙන විනාඩි 10යි තප්පර ගානෙන් වැඩ ඉවර කළා හරි ගොඩ යනවා. අපි වෙන්නේ අපිට වරදින්නේ ගොඩක් අපි පහු වෙන්න කැමති නෑ. අපිත් ගොඩක් වේගින් දුවන අය පස්සෙන් දුවන්න ගිහිල්ලා මේ වැඩේ අනා ගන්නවා. අන්තිමට අපි එයාලගේ පස්සෙන් ඒ ස්පීඩ් එකට දුවන්න ගිහිල්ලා අපේ මේ දුවන්න පුළුවන් අපේ ශක්තිය නැති වෙලා ඊළඟ අන්තිම වට දෙක තුන දුව ගන්න බැරි වෙනවා අනිවාර්යයෙන්. සමහර විට අපි හිමින් දිවුවනම් අර වේගින් දුවපු අය අපිට වට දෙකක් විතර හිමින් ගිහිල්ලා අපි වේගය වැඩි ගන්නකොට අර ඉක්මනටම ගිහපු අය අපිටත් වැඩිය පහු වෙලා අපිටත් වැඩිය ස්ලෝ වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඉතින් ගොඩක් දුරට ඒ වගේ අයිඩියා එක ගන්න පුළුවන්. ටිකක් වෙලා බලන් හිටියට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලට හිතෙනවා සාමාන්‍යයෙන් ස්පීඩ් එක 20ට අඩුවෙන් 15ට වැඩියෙන් ස්පීඩ් එක තියාගෙන දුවත් දුවන්න පුළුවන් ටයිමින් එක තියෙන්නේ. මේ යන්න කලින් අනිවාර්යෙන් මේක හිතර ගන්න ඕන. නැත්තම් තේරුම් ගන්න ඕන ග්‍රවුන්ඩ් එකට යන කලින් මේ සාමාන්‍ය තත්ත්වයට දිව්වත් ගොඩ දාගන්න පුළුවන්. අරය මෙයා දුවන ඒවා වරන් ආයෙ යාලා පස්සෙන් වේගයෙන්ම දුවලා හති වැටුනොත් ඉතුරු වට දෙක තුනවත් දුව ගන්න බෑ කියලා අනිවාර්යයෙන්ම හිතට අරගෙන ඕන ග්‍රවුන්ඩ් එකට යන්න. යාළුවා ඒ දිවයාගේ ඔව් වටියක් නෙවෙයි. එහෙමද? ආවුනේ. වෙයිත්ලා විනාඩි 2යි තප්පර 10ක් තියෙනවා. දැන් නම් දෙකක්ද ගාලා දැන් දැන් ඉවරයිනේ 8 වෙනින් හදන්නේ. විනාඩි 3ක් තියෙනවා පුළුවන් නේ. විනාඩි 3 එකමාර ගන්න පුළුවන්. ඔව් එහෙම ගහන පාටක් හිතා ගන්න බෑ යන්නේ. ඔය ලයිව දුවන්න. දුවනට වඩා පොඩ්ඩක් කියන්න තියෙනවා. ඇවිදින්න ඕනේ. ඇවිදින්න පොඩ්ඩක්. නියමයි. අතයි 10. මෙන්න වෙස් පොස්ට් එක නේ. ගාන කියලා මේසක් දුවන්න ගොඩ යන්න පුළුවන් ගොඩ. තුනක් නෑ මචං. ඉන්ටි එතනම එන්නේ. විනාඩි දෙකමාරයි තියෙන දුවන්න ඕන. මචං නියමයි. ඒ ගානින් දුවනවා. ඒ ගානින් ඔව් විනාඩි 8මාරෙන් දිව්වා. අපි බං කොහෙද බං? ගෑගේ කොල්ල විනාඩි 9යි. අටයි ගන්නට ගන්න එපා. ඉවරයි. මූ දැන් තමයි අදින්. ඒ නතර වුණොත් දුවන්න ඕන. විනාඩි 2යි. අවුත් ඉවරයි. විනාඩි 1මාරයි දුවන්න විනාඩි 1මාරයි තියන්නේ. තා විනාඩියයි. ඕවෙන්න එන්න ටක් ගාලා එන්න. විනාඩියයි.
විනාඩියයි දුවන්. නතර වෙන්න බෑ එන්න. යකෝ වරල්ලා. දුවපන් ටිකයි. දුවපන්. ඒ ඔක්කොම. දුවන්න පුළුවන් බං දුවනවා නා. ඒ පිටිපස්සට දුවන්න. වෙලා තියනවා බං. දුවපිය අපි ඉස්සරහ. දාලා ගන්න දුවපිය. දුවපන් අන්ත දුවපිය. ඌ ඇවිදිනවා කෙලින්ම ඌ දැන් තත්පර ගණනක් තමයි ඉතුරු වෙලා විනාඩි 10යි. අනේ මන්දම ඔක්කොම අච්චාරන විනාඩි 10ක් වෙලා තත්පර ගණන් තමයි තියෙන්නේ. දැන් රටේ අවසාන ඔයාලට බලා ගන්න පුළුවන් කියුනේ කවුට් වෙනවද කියලා. හරි දැන් විනාඩි 11 අවසන්. මෙතනින් පස්සේ නාය කවුරුත් ඉතින් පාස් වෙන්නේ නැහැ. මුලින් දුවපු අය වටපහ සම්පූර්ණ කරලා ඉවරයි. මේ නාය හැමෝම අවුට් ගොඩක් කට්ට ගාලා උනාට රෙන් දෙන්නේදී ඉතින් ඔන්න ඒ වගේ තමයි තරඟයට අවසන් වෙන්නේ. මේ වටේ ඉවරයි. මම වීඩියෝ එකක් මේක තමයි ජොයින් කරලා දාන්නම්. ඒක මීට කලින් තිබ්බ වටේක වීඩියෝ එකක්. ඒකත් ඔයාලා බලලා ID එකක් ගන්න. දැන් මේ වීඩියෝ එක මම ඇඩ් කරන්නම්. ඉතින් දැන් ප්ලේ වෙන්නේ මේ අනිත් වීඩියෝ එක. ඔයාලා ඒක බලලා ID එකක් ගන්න. අනිවාර්යයෙන්ම ගොඩ දාගන්න පුළුවන්. YouTube එකේ එක වීඩියෝ ගන්නේ දුවනේ තියෙන්නේ. මම හිතනවා ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මේ වීඩියෝ එක. හැමෝටම සුබ දවසක්. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මං කණ්ඩායම් දෙකක දුවන වීඩියෝ මේකට දාලා තියෙන්නේ ඇඩ් කරලා. ඔයාලා ඒක බලලා අනිවාර්යයෙන්ම ID එකක් ගන්න කියලා හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. හැමෝම ගොඩ යන්න ඕන. හැමෝටම තෙරුවන් සරණයි. එක ඇහැකනේ කේස් එක තියෙන බා. ඒක තමයි මටත් තියෙන්නේ. මහතයි නේ බෝ. පළවෙනි වටේ තමයි ඉතින් කවුරුත් හොඳුවා. එකයි විනාඩියයි 30. එකයි 38යි නේද? 30යි බා. 34යි 35යි 36යි 37යි ලාවට වෙන්නේ. දැන් විනාඩි දැන් ගයි. මේ අන්තිම සාමාන්‍ය දෙක කලින් යනවා. නේ මේ ගාන තිබ්බත් හරි වගේ. මේ ගාන මදි. මේ ගාන හරි මේ. මේ ගාන මදි. මේ ගාන හරි. මේ පස්සේ යන එක. ඒක මදි. ඊට පස්සේ ඒක මදි. 54යි 54යි විනාඩි දෙකයි. ඒත් ඇති බං. දැන් විනාඩි දෙකයි. දැන් විනාඩි දෙකයි. ඒත් ඇති. ඒත් ඇති. එතන ආයි තප්පර කිසි. ඒත් ඇති හොඳේ. උඩ මේ උඩට දාන්න ගහුවානේ. ලොක්ක ගැහුවා. මේ බඩෝ එන ලොකු දෙයක් ගන්න. කියන්නේ අපේ ගමේ ඉන්නවා මැරතන් දුවන්න අර අපේ ගමේ මැරතන් හැමදාම ගහන්නේ පොරට 40 ගම. පොර ගහන්නේ. නම්බර් 1 පොරම තමයි. කොච්චර පොඩි වගේ ගියා කොච්චර ආමි ගිහිල්ලා වැඩෝ හිටියත් පොර ගහන. මම තාම කප් එක ගහන්න කියනවා මැරතන් එක. දැන්මත් අයියයි. රස් කපනවා හරියනේ එහෙම. කුයි වැඩ කරන මිනිස්සේ ඊට අතර 50 තියාගෙන යනවානේ. ඕක ඊට 40 තියාගෙන යනවා. 40 50 කට තියෙනවා. ලයික් කණු දෙකක් අතර දුරනේ 50. බලන්න ඔයාගේ සෙකන්ඩ් රවුන්ඩ් එකට කොච්චර තියෙනවද? යා 1.37 දෙක තියෙනද? තියෙන්නේ. 1.30 ගාව. අරු තවස්ලෝ වුණා හොඳේ අවසානයේ. එකයි තියෙන තුන වුණාද? එකයි 30යි 2.60ක් වෙන්න එපා. 3යි 3:00මාරක් විතර එනවා. 3යි 5:15ක් විතර. වටේක විතර වෙනසක් තියෙනවා. තව ටිකක්.
3:20 3:20 ගන්න දෙක ඉස්සලා ගහුවේ 1:60 1:30 1:30 ගහද්දි 2:60 වෙන්න බෑ දැන් ගියේ 3:20 ද 3:20 දැන් දෙවෙනි එකට ගිහලා තියෙනවා විනාඩි 3:20 නෑ එකයි ගන්න කියලානේ දැන් දෙවෙනි වටේ දෙවෙනි වටේ කොහමද වට දෙක 3:20 ගාව ගන්න නගුල නෑ විනාඩි දෙකකට කලින් ගානේ ඒකට ඉතල තුන එච්චක් ගන්න නේද බලමු අපි එකට හරිනොත් දෙගෙන යන්නකෝ ඔව් ඉතින් පිට්ටකින් යන්නකෝ ඔව් මේක කොට දාගත්තා නම් තුන්වෙනි වයින්ඩ් දෙන්නේ ඒක මේ අවුලම්ම නැහැ කියලා තමයි මට කියන්නේ දැන්ට කියපුම් කියනවා ගොඩක් ඒ මේකෙන් පාසන ගමන් දවස් පවුද ඇවිල්ලා තියෙනවා බං ඇයි බං මේකේ හැලෙන තරමට ඒක අවුලක් නැති කරන්න ඕනේ නැත්නම් ඉතින් මොකක්ද දන්නේ ඒක තියෙන්නේ නේද දැන් මේක බං තියෙන්නේ උඹේසි හැලෙන්නේ නැහැ බං හැලෙන්නේ හැලෙන්නේ නැති නේ බං බලමු මේ අන්න අතන දෙනකම් 4 අර වගේ එනකම් ඔව් මට සිරි ඌ ඒක තියාගෙන බලනවා මේ පළවෙනි රවුන්ඩ් එකේ හැක්කලා ඉන්නේ දෙකේ ගත්ත එක තමයි මෙයාට වාසිය තියෙන්නේ ඔව් මේ පොරත් හැක්කලා ඉන්නවනේ මේ මිනිස්යාගේ අර යන ඒ දැන් එකට යන හන්ද මොරාල් එකක් තියෙනවා හරි ඒකත් තියෙනවා අන්න අරුවෙන් බිවුනා විවස් හරි අන්න පැන්නුවා අපි මේ මාළු කෑල්ලක් එල්ලලා යන්න ඕන ඒ අර දෙන්නත් ඔව් ඔය පළවෙනි දෙවෙනි වටේ ඔයාලගේ මෙයාගේ 3 තුන නේ නෑ ඔය 3 ස්ටාර්ට් කරන්න යන්නේ එයාගේ 3 යාට 2යි දීලා ඔව් දෙකයි තියෙන්නේ නෑ ඉවරයි බං ඔව් දැන් තුන කීයද ගන්න 3 ගානේ 5යි 24ට අප්පට සිරි මොකද අපි යන්න දැන් අපි පොල් අනේ අපි යන්න ගන්නවා මොරාල් එක හදන්න ඇවිල්ලා මොනාලේ හදන්නේ කොල්ලගේ අයියේ දුවන්න ගෙන්දින් අද මහත සෙට් එකක් නෙමෙයි අවුව එන්නේ නැයිද අවුව ආවයි ඔයගේ ඇඟ පොඩ්ඩක් දෙවි දැන් කකුල ඉස්සෙන්නේ නැහැ හරිය අරු ගහයි ගේම ඒ ගෝබල් ලොක්කා ලොකෝ එන්නේ ලොක්කාගේ හතර ඉවරනේ නේද අරුගෙත් 4 පිටිපස්සේ එන එකයි ඒ 3-4 දෙනාගේම 4 ඒකට විනාඩි 10න් කලින් ගහනවා ඒ දෙන්න 3 දෙනා නේද අරු ගෙහුවනේ 9යි 12ට ලොකු දෙනාගේ ගෙහුවනේ මේගොල්ලෝ පස්සේ යන්නේ ඔව් මේ තුන ඉවර ගන්න මේගොල්ලෝ ඔව් වටේ වටේක ලීඩ් එකක් තියෙනවා වටේක ලීඩ් එකක් තියුණේ දැන් ඇවිල්ලා බලන එකෙත් හිටින්න මේ කට්ටිය මේ අවසානයේ අරු වලදී ඔක මටත් ඉස්සර ගහයි කියලා මෙයාගේ 4 වෙනි වටේ උරේ ඉන්නේ දැන් තමයි මොරාල් එක එන තරමක් කියන්නේ දැන් නම් පොරට ඇවිද්දත් පුළුවන් හරි බෑනේ අයින් දුවන්න ඕනේ 7යි 17යි 18යි අරු මේ වෙද්දි භාගයක් ඇවිල්ලා තව එක වටේ තියෙන්නේ නෑ අර කොල්ලා ඔව් භාගයක් ඇවිල්ලා මේ වෙද්දි 9ට ගහනවා නේද අර කී තමයි 7යි 30යි 7යි 31යි 32යි 33යි 37යි ඔව් කියන්නේ උන් ගහනවා 9ට වගේ 9 හමට්ට ගහයි බෑ බා බෑනේ 10 ගාන වෙනවා ඔව් යාට අර ඌටත් 10 ගාන වෙනවා කියන්නේ උන්ට පැටලෙන්නේ නැද්ද දන්නේ නෑ නේද දැන් මේ විදුවද්දි නෑ ඊට අංක දාලානේ තියෙන්නේ අංක දාලානේ තියෙන්නේ ඒකට තමයි අංක දාලා අතන ලියනවනේ හරි අර වතුරට ගත්තා නේ කොහොමද ඈ උඩ ගත්තද ඌව කර කර ඉන්න ඕද නෑ මචං දුවන්න
අවසාන වටේ. 9 8ද බා 8නේ 8 8යි 21යි 22යි. ලෝක අතන හැලුණා අර ඈ ලෝක අතන හැලුණා ටික ඇති බා. අනිත් ලෝක එනම මේ එන්නේ එක අර දෙක වුණානේ. දෙකුණා මේක ඉස්ලාම් ගහපු ලෝක අර දෙකක්ද අරු එක මේ දෙක එකට ආව එක නා දෙකද? ඔය එන්නේ එකට ආපු එක දෙක වුණා දෙකට ආපු එක එක වුණා හරි අර යනවා දෙකට ආවේ නේ දැන් මෙයා නියම ගැහුවද ගැව්වා අරු මේ වෙදි මේ හරිබ 10ට කලින් 10 කොහොමද 10 9යි 1යි 2යි. 10ට කලින් 10 විනාඩියක් යන්නේ ගන්න නෑ උඩට ඇවිදන් ගියත් ඇති ඕ හරි ටයිම් එකට ඇති. 10ට කලින් නම් මට ඉතින් නෑ වගේ ඉන්න. 10ට කලින් ඇයි ජයිනේ. ලෝක ඉවරයි 21යි පුළුවන් අඩු මේ පොර 50ක විතර මේ ස්පේස් එකකුත් තියන් හිටියේ නේ. ඔව් මීටර් 50ක. අර යන්නේ එකද ඔව් අර එක අන්න එකෙක් මේ වුණා බං ඩවුන් වුණා. අර මහතම එක්කන ඒ අරු තවත් දුවනවා අරු හාන්සි වුණානේ. දැක්කද? හවුද පේන්නේ? අතන යනවා හ්ම්. 9:42කට අරු ගහන්නේ බා පළවෙනි 9:72 හරි. ඌ ඩවුන්ම තමයි. පුරාද. අංකලයා ගහන්නේ 9:54යි 10ට කලින් ගැහුවානේ 9:54ට ගෙව්වා මේ ලාස් වටේද නාලා ඔව් අඩු. නවුලන්නේ යාට ගැහුවා ගොඩක් කට්ටිය ගහනවා නේ. මෙයාලා අන්තිම වටේද නෑනේ. එයාට බැරි බෑ කීයද වෙලා 28 10 ඔව් පුළුවන් නේ පුළුවන්. මෙයාටත් යන්න පුළුවන් ඒ මචං අයියේ දුව බං තා පොඩ්ඩයි දෙන්නේ අයියේ 40යි අයියා දුවනවා අයියා අයියා දිව්ව දුවන්න පුළුවන් මචං ඒ නතරයි අයියා දුවන් ඒ ප්‍රාදි බං. නතර වුණ නැතු ගියා යන්න තිබ්බම පොඩ්ඩක් හරි යන්න තිබුණා. හරි. හරියද ගෙව්වා බෑ බං. 54ට අරු 58ට අරු යන්නවා බලපන් අර ඇවිද්ද ටික ගියා නම් අය 11 අනේ දැන් දුවන පොර ඉතින් අර ඒ ටයිමින් එක දන්නේ නැතුව බං. ගන්න අරු 58ට ගැහුවාට අර දැන් හයියෙන් ඇවිදිනවා ගෙටර බලපන්. වටයක් තියෙනවද නෑ නේ ඉවරයි ඉවරයි.